හයි යාළුවනේ. අද ඉතින් සුපිරි මාතල ට්‍රිප් එකක් තමයි යන්නේ. පිටිපස්සේ කට්ටියට පොඩ්ඩක් වැඩි ගණන් ගන්න එපා. තව පොඩ්ඩ දුරක් යන්න තියෙන්නේ. අද අපි යන්නේ මොකක් බලන්නද? දුන්දාන වලක් බලන්න යන්නේ. ගේම් එකේ තියෙන ලස්සනම මැප් එක මේක තමයි හොඳේ. වලට පනිනවද? බලන්නකෝ මේ පාරේ තියෙන ලස්සන කොහොමද කියලා. ඔන්න යාළුවනේ අපි තැනට ආවා. මෙතන තමයි ප්ලේස් එක තියෙන්නේ. කොතනින්ද නවත්තන්නේ? මෙතනින් ගාව. ඕක නවත්තපන්කෝ බං. බස් එකෙන් බහලා ඇවිදිනකොට මාර සනීපයක් තියෙන ඇඟට. කොහොමද මෙතන ප්ලේස් එක? දුම් දානවා ආයි නෑ නුවරඑළිය ගියා වගේ ෆීලින් එකක් තියෙන්නේ. බලමු පොඩ්ඩක් වලට බහින්න ප්ලේස් එකක් තියෙනවද කියලා. පොඩි ළමෙක් ඉන්නා මචං මා දිහා බලාගෙන ටෝක් කරලා බලමුද? චූටි පැටියෝ කොහොමද? ඒ පොඩි ළමයාට කතා කරන්න බෑ මචං. අර දුම් දානක දිහා බලන්න කියලා පෙන්නන්නේ. අවුලක් නෑ මචං. කට්ටිය හොඳට මචං එන්ජොයි කරනවා ට්‍රිප් එක. පේනවනේ සෙල්ෆි ගහනවා. පට්ට ආතල් එකේ තමයි ඉන්නේ කට්ටියම. නේ අර ඩිගියට දාපු කෑන් එකේ පොඩ්ඩක් වන්න නැද්ද තව? ඒකේ නම් මොකවත් නෑ මල්ලි. බලහම් මචං මුන් ඔක්කොම ගහලානේ මට තියන්න නැතුව පොඩ්ඩක්වත්. මොකද අඬන්නේ? අඬන්න එපා ඉතින්. ඇඬුවොත් එහෙම දානවා උස්සලාර වලට. හරි නෑ. හරි අම්මයි දැන් පොඩ්ඩක් ඉන්නකෝ. එතන ඉඳලා තේරුම් නෑ මචං. බොණ්ඩ දෙයක් හොයාගන්න ඕනේ කොහෙන් හරි. කොන්දොස්තරගෙන් පොඩ්ඩක් අහලා බලමු. මේ බොණ්ඩ දෙයක් නැද්ද? සෙල්ෆි ගහන්නේ ගෑනුත් එක්ක. ඵලයන් එහාට ඵලයන්. ඒ පාර ගිහිල්ලා අරුත් එක්කලා මුකුළු කරනවා. මේ ගෑනු නම් හදන්න බෑ මචං. ඵලයන් එහාට. මෙන්න ඉඳන් පැත්තකට වෙලා මෙන්න එතෙන්ට වෙලා. හරි යාළුවනේ ඊළඟට තමයි අපි සුපිරිම ප්ලේස් එකට යන්නේ. ඊළඟට යන්නේ අපි මුහුදේ නාන්න. වව්. යන් ඉක්මන් කරන්න. බලන්නකෝ අපි ඊළඟට යන බීච් එක. පට්ටම ලස්සන ප්ලේස් එකක් එතන හොඳේ. බස් එක පොඩ්ඩක් ලෙඩ වෙලා තියෙන්නේ ගණන් ගන්න එපා ඒක. මොකද්ද මේ කේස් එක? ගෑරේජ් දෙක තුනකටම දැම හරි ගියේ නෑනේ. තල්ලුවක් දාන්න වෙයි වගේ බං. අම්මෝ ඇති යාන්තා. මේ පස්සේ මොකවත් නෑ නේද? No. හරි යාළුවනේ දැන් ඉතින් කෙලින්ම නවත්තන්නේ බීච් එකේ තමයි. Let's go. හරි යාළුවනේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ බීච් එක ළඟටම. තව බොහොම පොඩ්ඩ දුරක් යන්න තියෙන්නේ. පෑගුවා මචං සැර පෑගිල්ලක් ආයි. පොලිසියෙන් නැවතුනොත් තමයි මම මාට්ටු වෙන්නේ. හරි යාළුවනේ ඔයාලට පේනවද දැන් ඈත බීච් එක? ඒ වලට සුපිරි තැනක තමයි අපි නවත්තන්නේ. බලන්නකෝ නවත්තන තැන තියෙන ලස්සන. ඔයාලත් මෙතෙන්ට ඇවිල්ලා දිනවා නම් අපිට පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ හරියෙන් දාමුද? අයින් කොහොමද මෙතන ප්ලේස් එක? පට්ට නේද? මෙතන හැබැයි මෙහෙම කේස් එකක් තියෙනවා. මේ ගොඩක් ඈතට යන්න හොඳ නැහැ. මෙතන පොඩ්ඩක් රැල්ල සැරයි. ඔන්න ඉතින් යාළුවනේ කට්ටියම දුවගෙන යනවා මුහුදට. දැන් ඉතින් ගේම තියෙන්නේ කට්ටිය පරිස්සම් කරගන්න එක තමයි. සුදු පාරට තිබ්බ බස් එක කොහමද? කළුම කළු වෙලා ගිහිල්ලා. යකෝ ඈතට යන්න එපා.
ඵලයන් එහාට. අන්න රෙඩිලා ඉඳන්. මේ ගෑණි නම් හදන්න බෑ බං. ආයෙ ට්‍රිප් එකක් එක්කන් යන්නේ නැහැ බං. උඹලත් පොඩ්ඩක් පස්සටලා ඉඳන්. ඔය ලොකු රැල්ලකට ගහගෙන ගියොත් එහෙම. ගායිස් ඉතින් පට්ට ආතල් මුහුදේ හොඳේ. ඔයාලත් ඇවිල්ලා බලන්නකෝ මෙතෙන්ට. මෙතන මාර ආතල් දෙයක් තියෙන්නේ. අර වයසක ගෑනු ටික නම් නාන්නේ නැහැ මචං. ගෙදර හිටියත් නාන්නේ නැහැ උන්. පොඩ්ඩක් කතා කරලා බලමු. මේ උඹලත් නාහන්කෝ බා. මෙච්චර මේ මුහුදරාපගේ නාන්න නැතුව ගිහිල්ලා හරිනවද? කියලා තේරුම් නැහැ මචං. කතා කරන්නේවත් නැහැ. ඒ වුණාට අරුන් ටික බලහන්කෝ. ගොඩට ගන්න පට්ට ගේමක් දෙන්න වෙනවා. මේ හරියට යා විශ්වාස කරන්න අමාරුයි යාළුවනේ. බස් එක ගැනත් පොඩ්ඩක් හොදිසියෙන් ඉන්න ඕනි. බලන්නකෝ බස් එකේ හැටි. මේක හොදන් ලියන් තමයි දැන් තරු පේන්නේ. ඉස්කෝලේ ළමෙක් මොකද බීච් එකේ කරන්නේ? ලව් සීන් එකක් වගේ. කට්ටිය නානකම් මං යනා පොඩි ගමනක්. පුළුවන් නම් කියන්න මං කොහෙද යන්නේ කියලා. මං ආයේ බස් එකේ පොඩ්ඩක් හොද ගන්න. බලන්නකෝ බස් එකේ තියෙන මඩ ටික. අපි විතරක් නාලා හරියන්නේ නැහනේ. මේකත් හොද ගන්න එපේ. අග්ගාලා හොදගෙන යන්න ඕනි හැබැයි. අරු මොන කරගෙන ඉද්දන්නේ. පට්ට දූවිලි කන්දක් තියෙන්නේ. පේනවද බස් එකේ පාට? හරි යාළුවනේ. බස් එක පොඩ්ඩක් හොදගත්තා. මේ පාරේ යන්න තමයි පොඩ්ඩක් අමාරු දැන්. පොඩි පාරක් තියෙන්නේ වාහන දෙකක් මාරු කරන්න ඉඩ මදි මේකේ. දැන් නම් හොඳටම පරක් වෙලා තියෙන්නේ. අරුන් වෙන බස් එකක් අරන් ගිහිල්ලත් දන්නේ නැහැ. මල් ගහට හරි. පොඩ්ඩක් ඉක්මනට යමු. පාර මැදිමයි යන්නේ මෙච්චර විදිහට මිනිස්සු. ඒ ලව්වේ දවඩින්ගේ වදිනවනේ. ඔයාලගේ සෙට් එකෙත් ඉන්නවද ට්‍රිප් එකක් ගියාම මේ වගේ අතරමං කරලා යන ඩයල් එකක්? ඉන්නවා නම් අන්න එයාව මේ වීඩියෝ එකට මෙන්ෂන් කරන්න. එතකොට එයා මේක බලලා හොඳ පාඩමක් ඉගෙන ගනි. හරි යාළුවනේ ඔන්න අපි ආයේ ප්ලේස් එකට ආවා. බලමු ගිහලා කට්ටිය ඉන්නවද කියලා. දැන් ඉතින් හොඳටම බැනුම් අහගන්න වෙනවා. මම වීඩියෝ එක මේ හරියෙන් කට් කරනවා. තවත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.